බලන්නවත් කවදා හරි මෙන්න මේ අත්දැකීමෙන් මුහුණ දීලා තියෙනවද කියලා. ඔයා නුවර ඉඳන් කොළඹ පැත්තට ගමන් කරනකොට කඩු ගන්නාවේ හරියද හරි. එහෙම නැත්නම් නුවර ඉඳන් කුරුණෑගල පැත්තට ගමන් කරනකොට ගලගෙදර හරියද හරි. එහෙම නැත්නම් නුවර ඉඳන් මයංගනේ පැත්තට ගමන් කරනකොට 18 වංගුව හරියෙන් හරි. එහෙම නැත්නම් නුවරලී ඉඳන් ගම්පොළ පැත්තට එනකොට ඒ බෑවුම් සහිත මාර්ගයේදී හරි. ඔයාගේ කන නිකන් අගුළු වැටිලා ලොක් වෙලා වගේ ස්වභාවයකට මුහුණ දීලා තියෙනවද? මම අද කතා කරන්නේ මෙන්න මේ සංසිද්ධිය වෙන්නේ කොහොමද කියලා. ඔයා දන්නා මුහුදු මට්ටමේ ඉඳන් ඉහළට යන්න යන්න වායුගෝලීය පීඩනය කියන එක අඩු වෙනවා. ඒ වගේම ඉහළ වායුගෝලයේ ඉඳන් පහළට එනකොට වායුගෝලීය පීඩනය කියන එක එන්න වැඩි වෙනවා. දැන් අපි අර කලින් කිව්වා වගේ ශීඝ්‍ර බෑවුමක් තියෙන හරියකින් හරි ශීඝ්‍ර කන්දක් තියෙන හරියකින් හරි ගමන් කරනකොට මේ වායුගෝලීය පීඩනය කියන එක ශීඝ්‍ර වෙනස් වීමකට ලක් වෙනවා. ඉතින් මේ වායුගෝල පීඩනයේ ශීඝ්‍ර වෙනස් වීමත් එක්ක කොහොමද අපේ කන් දෙක අගුළු වැටෙන්නේ? මිනිස් කනේ පිටත කනේ ඉඳන්. ඒ කියන්නේ මෙන්න මේ කම් පෙත්තේ ඉඳන් ඇතුළට කම් බෙරේ දක්වා කොටසට අපි කියනවා ඊය කෙනෙල් එක. එහෙම නැත්නම් කනේ කානුව. කන් ඇලේ කියලා කියනවා. එතකොට මේ කම් බෙරේ. ඒ කියන්නේ ඊය ඩ්‍රම් එකට ඇතුලෙන් තියෙන ඊළඟට තියෙන කොටසට අපි කියනවා මිඩල් ඊය එක. එහෙම නැත්නම් මැද කන කියලා. මේ මිඩල් ඊය එකයි ඊය කැනල් එකයි දෙකම වාතයෙන් පිරලා තමයි තියෙන්නේ. මම අර කලින් සඳහන් කරපු ඊය කැනල් එක. අපේ මේ පිටත කන හරහා ඍජුවම වායුගෝලය හා සම්බන්ධ වෙනවා. හැබැයි මේ මැද කන කියන කොටස එහෙම නැත්නම් මිඩල් ඊය එක කියන කොටස ඍජුවම වායුගෝලය හා සම්බන්ධ වීම සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේ හේතුවින්ද අපේ මිඩල් ඊය එකයි ඊය කැනල් එකයි අතර නිරතුරුවම පීඩන වෙනසක් වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කොටස් දෙකේ ඇති වෙන මේ පීඩන වෙනස පාලනය කරලා මේ කොටස් දෙකේ පීඩනය සමානව තියාගන්න අපේ කනේ විශේෂිත වූ කොටසක් තියෙන යුස්ටේකියන් ටියුබ් කියලා. එහෙම නැත්නම් යුස්ටේකිය නාලය කියලා ඔයාලා අහලා ඇති. මෙන්න මේ යුස්ටේකිය නාලය කියන කොටසෙන් තමයි අපේ මැද කනේ පීඩනය ඊය කැනල් එකේ තියෙන බාහිර වායුගෝල පීඩනයත් එක්ක සමාන කරලා තියාගන්න. ඉතින් මෙන්න මේ යුස්ටේකිය නාලය කියන කොටස විවෘත වීම හා වැසීම වගේ සියුම් සීරු මාරු වීමකින් තමයි අපේ මැද කනේ තියෙන පීඩනය ඊය කැනල් එකේ තියෙන වායුගෝලීය පීඩනය හා සමාන කරලා තියාගන්න. ඉතින් මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්න පුංචි වෙලාවක් ගත වෙනවා. දැන් මම අර කලින් සඳහන් කරපු ස්ථානයකින් අපි ගමන් කරනකොට මේ උන්නතාංශයේ ශනික වෙනස් වීමත් එක්ක බාහිර වායුගෝලීය පීඩනයේ ශනික වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ බාහිර වායුගෝලීය පීඩනයේ වෙනස් වීමත් එක්ක අපේ මැද කනේ පීඩනය මේ වෙනස් වෙන බාහිර වායුගෝලීය පීඩනයට අනුරූපව වෙනස් කරන්න යුස්ටේකිය නාලයට පුංචි වෙලාවක් ගත වෙනවා. අන්නේ වෙලාව ඇතුළත තමයි ඔයාගේ කන නිකන් අගුළු ඇටිලා වගේ ස්වභාවයක් දැනෙන්නේ. ඉතින් ඒ වගේ වෙලාවක ඔයාට කෙලෙ ටිකක් ගිනීම, පුංචි ඈනුමක් කැරීම, එහෙම නැත්නම් චූයින් ගම් එකක් වගේ ළඟ තියෙනවා නම් ඒ වගේ දෙයක් හැපීමෙන් ඉක්මනින්ම මේක සමනය කරගන්න පුළුවන්. ඉතින් ඔයාලත් කාද හරි මේ අත්දැකීමට මුහුණ දීලා තියෙනවා නම් හරි. මේ ගැන තව දන්න දේවල් තියෙනවා නම් හරි මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.